හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලවර් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපි අරගෙන ඉන්නේ ඔයාලා හැම දිනාටම වැදගත් වීඩියෝ එකක්. කුකුල් පාලනයේ යෙදෙන ඔබට ඇති වෙන ප්‍රධානම ගැටලුවක් එහෙම නැත්නම් ඇති වෙන අවශ්‍යතාවයක් තමයි කුකුල් කූඩුවක් කොහොමද හරියට හදාගන්නේ කියන එක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ කුකුල් කූඩු හදන්න පුළුවන් ආකාර මොනවද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. මොකද කුකුල් කූඩු ඕනම විදිහකට හදන්න පුළුවන් වුණත් නිවැරදිව තාක්ෂණයට අනුව කොහොමද අපි හදන්නේ කියන එක තමයි අපි අද පෙන්වන්නේ. ඔබට හදන්න පුළුවන් වර්ග කීපයක්. ඉතින් මීට කලින් මම කුකුල් කූඩුවක් හදන්න බිමක් තෝරගන්නේ කොහොමද, කුකුල් කූඩුවක් හැදීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියන එක වීඩියෝ එකකින් අරන් අවිල්ලා ඇති. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් එහෙනම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපි අද කතා කරමු අපිට හදන්න පුළුවන් කුකුල් කූඩු වර්ග මොනවද කියන එක. හොඳයි, ඔයාලා දන්නවා සාමාන්‍ය ඔයාලට කුකුල් කූඩු හදන්න පුළුවන්. සාමාන්‍ය ඔයාලා නිකන් කුරුළු කූඩු, බලු කූඩු ඒ වගේ හදලා ඇති. නමුත් ඒ වගේ හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම කුකුල් කූඩු වල උස. ඉතින් මම ඒ ගැන උස කොහොමද උස සහ දිග පළල ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. තාක්ෂණික කරුණු සම්බන්ධව අද අපි කතා කරන්න යන්නේ මේ කුකුල් කූඩු හදන්න පුළුවන් ආකාර මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට හදන්න පුළුවන් මේක තනි පියස්සක් විදිහට. ඒ කියන්නේ ඔයා දන්නවා මෙහෙම එක බිත්තියක් සහ අනිත් එක මෙහෙම හදලා මෙන්න මෙහෙම එක ඇලයකට අපි මේකට කියනවා තනි පියසි ක්‍රමය කියලා. ඉතින් ඔන්නෝම ඔයාලට තනි පියස්සක් විදිහට හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හදන්න පුළුවන් පියසි දෙකක් විදිහට. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් පියසි දෙකක් විදිහට මේ කූඩුව හදන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලා බැලුවොත් පේනවා පියසි දෙකක් විදිහට. ඉතින් මේක සරල වැන්දොත් මේක කණු ගහලා හෝ නොගහ හදන්න පුළුවන්. මම ඒ කාරණා ඔයාලට කියන්නම්. දැන් සරලව ගන්නොත් පියසි දෙකක් විදිහට කූඩුව හදන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා මේකට අපි කියනවා දෙපියස්ස කියලා. කලින් මම කිව්වා තනි පියස්ස විදිහට හදන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක ප්‍රධාන කාරණා දෙකක්. අපිට වඩා හොඳයි දෙපියස්සට ගහනවා නම්. මොකද එතකොට ඒක උෂ්ණත්වය සහ වාතාශ්‍රය හොඳයි. සාමාන්‍යයෙන් උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්, වාතාශ්‍රය වැඩි කරගන්න පුළුවන් දෙපියස්සේ. ඉතින් ඊට අමතරව ඔයාලට ගහන්න පුළුවන් අපි දැන් මේ දෙපියස්සට කියනවා ඊවන් ටයිප් එක කියලා. අන්ඊවන් ටයිප් එකක් ගහන්නත් පුළුවන්. ඉතින් මම දැන් අර ඉස්සෙල්ලා ඇඳ දෙපියස්ස ඔයාලට දැක්කා මෙහෙම සාමාන්‍ය බැලන්ස් වෙන්න තමයි අපි හැදුවේ. කියන්නේ මේ දෙපැත්ත සාමාන්‍ය බැලන්ස් වෙන්න. ඉතින් ඊට අමතරව අපිට අන්ಈවන් ටයිප් එකේදී හදන්න පුළුවන් දෙපියස්ස වුණත් මේක විශේෂයෙන්ම ඔබගේ ඉඩමේ දැන් ඔබ පොඩි කුඩා ප්‍රමාණයක් නම් තියෙන්නේ ඔබේ තාප්පයක් ගහලා වට වෙලා නම් ඔබට අවශ්‍ය ඉඩ ප්‍රමාණය මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. මේකට අපි කියනවා අන්ಈවන් ටයිප් කියලා. මොකද මේක ඔන්නෝම සාමාන්‍යයෙන් පියසි දෙක බැලන්ස් නැහැ. ඒ කියන්නේ එක පැත්තක් දිගයි. දැන් මේ පැත්ත පියස්ස දිගයි, මේ පැත්ත පියස්ස කොටයි. ඉතින් මේ වගේ දේවල් අපිට හදන්න වෙනවා සාමාන්‍යයෙන් ඔබට තියෙන ඉඩ කඩ අනුව. ඉතින් වඩා හොඳ මම අර කලින් ගෝවාගේ දෙපියස්සම ඊවන් ක්‍රමයට සමානවම ගහන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේ වගේ ක්‍රමත් අපිට හදන්න වෙනවා. ඉතින් ඔන්න ඒක එක ක්‍රමයක්. ඊට අමතරව දැන් අපිට අපි ඉස්සෙල්ලා හදපු එකේ දැන් සමාන්තරව අපි ගහපු එකේම අපිට පුළුවන් මෙන්න මෙහෙම පොඩි වැඩක් කරන්න. මෙන්න මෙහෙම පල්ලෙහාට ගහලා ඔන්න ඔහොම වහලා ගහන්න පුළුවන්. ඔයාලට පැහැදිලි ඇති රූපය. දැන් මෙහෙම වහලට අමතරව මෙන්න මෙතනින් අපිට මේක හුලං මේක අධික රස්නය හුලං පිට වෙලා යන විදිහට මෙතන හදන්න පුළුවන්. මෙතන දැල්ලා ගිහම ගහලා. ඉතින් අපි ඉස්සර ගොඩක් රස්න ප්‍රදේශවල මෙහෙම තමයි කූඩු හැදුවේ. මේක ඉතින් ටිකක් වියදම් වැඩි හින්දා දැන් මේක සාමාන්‍යයෙන් බැහැර යනවා. මේක ඔයාලට නැවතත් පැහැදිලි කරවතින් අපි අර ඉස්සෙල්ලා මෙහෙම දෙපියස්සට ගහපු කූඩුවම තමයි. එහෙම දෙපියස්සට ගහපු කූඩුවම අපි පොඩි වෙනසක් කරනවා. මෙහෙම ඉස්සෙල්ලා වහලා පොඩි ප්‍රමාණයක් තමයි හදන්නේ. ඊට එන ඒකට පල්ලෙහාට මේක දික් කරනවා. මෙන්න මේ හැටි පොඩි දැලක් වගේ ගහන්න පුළුවන්. හුලම් පිට වෙලා යන්නේ. ඊට පස්සේ වහලා අපිට මේ විදිහටම ගහනවා සාමාන්‍ය විදිහට. ඉතින් මෙතනින් අපිට මේ ඇතුළේ තියෙන රස්නය එළියට පිට වෙලා යන්න විදිහට හදන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක සාමාන්‍යයෙන් අපිට ওই ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකද මොනිටරි ටයිප් කියලා කියනවා. ඉතින් ඔන්න
ප්‍රධාන වශයෙන්ම දැන් අපි මෙහෙම හැදුවා වගේම ඊළඟට පුළුවන් දැන් මම කිව්වනේ තනි පියස්ස ගහන්න පුළුවන් කියලා. ඉතින් එතකොට තනි පියස්සෙත් අපිට මේ ක්‍රමය හදන්න පුළුවන්. තනි පියස්සක් අපි ගැහුවත් මේ ක්‍රමය හදන්න පුළුවන්. කොහොමද මේ මෙන්න මේ විදිහට දැන් මෙහෙම අපි තනි පියස්ස මෙතෙන්ට ගහනවා. ගහලා මෙතනින් තියනවා පොඩි ඉඩක්. ඊට පස්සේ ආයෙත් පියස්ස ගහනවා. ඔන්න පැහැදිලි ඇති. අර ඉස්සෙල්ලාම දෙපියස්ස ගහපු එකම මෙතෙන්ට දැලක් වගේ මොකක් කරේ වහම මේකේ රස්නය එළියට පිට වෙලා යන්න හදන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට පැහැදිලි ඇති මම කියපු වර්ග ටික නැවතත් මම එක සටහනක අඳින්නම් පොඩියට. අපි ඉස්සෙල්ලාම කතා කරා තනි පියස්ස. ඒ කියන්නේ මේ වගේ දැන් මම තනි පියස්සකට තමයි කූඩුව හැදුවේ. පේනවා ඇති. ඊට පස්සේ අපි කතා කරා ඔන්න ඔහොම දෙපියස්සට කූඩුව හැදුවා. මම පොඩියට මේවා දින්නවට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි කතා කරා මේ දෙපියස්ස එක පැලයක් දිගටයි අනිත් පැලය කොටටයි සමහර අවස්ථාවල අපිට ඕන වෙන විදිහ මෙන්න පළවෙනි එක අපි මේක කතා කරා, දෙවෙනි එක මේක කතා කරා, තුන්වෙනි එක මම කතා කරා. ඊට අමතරව මම කිව්වා මේ අපි ගහපු දෙපියස්සෙම අපිට මේක පොඩ්ඩක් මෙහෙම උලන් එන්න ප්‍රශ්න අඩු කරගන්න ක්‍රම වේදකටත් ඔක ගහන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි තනිපලයක් නම් කතා කරා. මේ අපි ගහපු තනිපලයමත් මෙහෙම කූඩුව හදන්න පුළුවන්. මෙතනින් දැන් ඔන්න මේකෙත් උලන් ප්‍රශ්න පිට වෙලා යනවා. මෙතනින් මේකෙත් මෙතනින් පිට වෙලා යනවා. ඉතින් ඔන්න මේ වගේ ආකාර පහක් අපිට සාමාන්‍ය තාක්ෂණ අනුකූලව ඒ කියන්නේ හරියට හදන්න පුළුවන් වර්ග තියෙනවා. ඉතින් නමුත් කුකුල් කූඩුව ඔබට ඕනම විදිහකට හදා ගන්න පුළුවන්. ඉතින් නමුත් මෙන්න මෙහෙම තමයි අපිට හරියට මේ තාක්ෂණය පාවිච්චි කරලා සතුන් නිවැරදිව බිත්තර දාන්න තත්ත්වයට හදන්න පුළුවන් ක්‍රම මේවා තමයි. ඉදිරියේදී මම ඉදිරි වීඩියෝ එකදී කතා කරන්නම් හරියටම කූඩුවක් කොහොමද අපි හදද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕනද සහ කොහොමද කියලා රූපසටහන ඇතුලින් හදලා පෙන්නන්නම්. අපි කලින් කතා කරලා තියෙනවා ඔයාලට channel එකේ කුකුළු දාපු කූඩු පෙන්නලා. ඉතින් මේක ඔන්න ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න රූපසටහන වලින් ඇදලා පෙන්නුවා. ඉතින් එහෙනම් මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි. ඉතින් ඔන්න ඔයාලා දැක්කා කොහොමද මේ කුකුල් කූඩු හදන්න පුළුවන් ආකාර මොනවද කියලා. ඉතින් අපේ channel එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබට කුකුල් පැටව් මිලදී ගැනීමට අවශ්‍ය නම් මට කතා කරන්න. අපි ගාව ඉන්නවා හොඳම ගුණාත්මක පැටව්, ගම් කුකුල් පැටව්, ඒ වගේම RIR කියන ඔයාලා බ්‍රවුන් පැටව්, වයිට් පැටව්. ඉතින් ඒ පැටව් දවසේ පැටව් වගේම ලොකු කරන ලද පැටව් දවස සතිය, සති දෙක, සති තුන, මාසය දක්වා වර්ධනය කරපු පැටව් ඉන්නවා. ඊටාත්ම ගුණාත්මක හොඳම පැටව තමයි අපි ගාව ඉන්නේ. අපි හරියට වැක්සිනේෂන් එහෙම කරලා තමයි ඔයාලට දෙන්නේ. ඉතින් මට කතා කරන්න මගේ නම්බර් එක තමයි 0.783 451 494 0.783 451 494. ඉතින් ඔබ අලුතෙන්ම මේ ව්‍යාපාරය පටන් ගන්න කෙනෙක් නම් ඔබට ඉගෙන ගන්න ඕන නම් අපේ ඔන්ලයින් පාඨමාලා තියෙනවා. ඒ වගේම ඔබේ ගොවිපළටම ඇවිල්ලා අපි කියලා දෙනවා මේ කූඩු හදන්න ඕන කොහොමද කියන එක. ඒ වගේම ඔබ අපේ පැටව මිලදී ගත්තට පස්සෙ සියලුම ඒ කියන්නේ ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම අපි නොමිලේ ලබා දෙනවා අපෙන් පැටව ලබා ගත්තොත්. ඉතින් ඒකත් ඔයාලට වැදගත් කාරණයක්. ඉතින් මට කතා කරන්න මගේ නම්බර් එක තමයි 0.783 451 494 0.783 451 494. මම කලින් කිව්වා වගේ අපි ගාව ගුණාත්මක පැටව, බ්‍රොයිලර් පැටව, ලේයර් පැටව, ඉතින් ලේයර් පැටව, සුදු පැටව, දිමුරු පැටව, මේ ඕනම පැටව වර්ගයක් ඉන්නවා. වර්ධනය කරන ලද පැටව ඉන්නවා. ඉතින් මට කතා කරන්න මගේ නම්බර් එක තමයි 0.783 451 494. එහෙනම් අපේ channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.